මේ තියෙන්නේ බස්නාහිර පළාතේ කොත්තුවක්. එතකොට මේ තියෙන්නේ දකුණු පළාතේ කොත්තුවක්. බලමු මොකද්ද හොඳ කියලා. එතකොට මට දකුණු පළාතේ කොත්තුවට ගියා රුපියල් 1460ක් ගියා. ඒ වගේම බස්නාහිර පළාතේ කොත්තුවට ගියා රුපියල් 1465ක්. හැබැයි දෙකම shopping bag එකක දාලා තමයි දුන්නේ. හැබැයි රුපියල් 5ක් බස්නාහිර පළාතෙන් ඇඩ් කරලා තියෙනවා. එතකොට මම මේ දෙකෙන්ම ගත්තේ සීෆුඩ් කොත්තු. හරි නෑ පොඩ්ඩක් පෝෂන් එක බලමු. මාත්‍ර කොත්තුවේ තිබ්බා හරියටම ග්‍රෑම් 1000ක්. බස්නාහිර කොත්තුවේ තිබ්බා ග්‍රෑම් 997ක්. දෙකෙම ඉතින් එකම පෝෂන් යන්නේ මේ ග්‍රෑම් 3යි වෙනස. එතකොට මම මේ දෙකම ගත්තේ ඩබල් බැරල් එකෙන්. හරි නෑ අපි මේ දෙක අන්බොක්ස් කරමු බලමු. බැලුමට මෙතින් ඇත්තටම විදි දෙකකට තමයි කොත්තු දෙක තියෙන්නේ. දකුණු පළාතේ කොත්තුවේ කොත්තු රොටි පොඩ්ඩක් චීනියට වගේ තමයි තියෙන්නේ. බස්නාහිර පළාතේ කොත්තුවට සාපේක්ෂව. ඒතකොට ඉතින් මේ දෙකම ඇත්තටම එකම වෙලාවට ගත්තේ. එකක් දකුණෙන් පික් කරනකොට අනිත් එක බස්නාහිරෙන් පික් කරා. දෙකම එකම වෙලාවට තමයි ඉතින් ඇත්තටම මේ ඕඩර් එක දැම්මේ. ඒතකොට මේ දෙකෙන්ම පිටින් ඒගොල්ලෝ ග්‍රේවි දුන්නා. බලමු ඉතින් try කරලා මේ දෙකේ ඇත්තටම වෙනසක් තියෙනවද කියලා. හරි දැන් මම දෙකෙන්ම try කරා. ඇත්තටම ඉතින් normal taste එකකින් ගත්තොත් නම් මට බස්නාහිර පළාතේ කොත්තු හොඳයි. මොකද බස්නාහිර පළාතේ කොත්තු වල gravy එකක් කරගත්තාම spicy level එක වැඩි වගේ. ඒකින්ද ඉතින් මම තෝරගන්නේ overall taste එක දකුණු පළාතේ කොත්තුව තමයි.